මම අද අල හොද්දක් හදන්න යන්නේ. හරිද? මම දැනට මෙතන රෙසිපි ටික විදියට අරගෙන තියෙන්නේ. අල ගෙඩියක් ගෙඩි දෙකක් කපා ගත්තා පෙති පෙති විදියට. ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙකක් ගත්තා. ඒකත් පෙති පෙති ටික කැපුවා. ඊට පස්සේ තියෙන්නේ ලුණු ලොකු ලුණුත් පෙති ටිකක් කපා ගත්තා. එක ගෙඩියක් අරගෙන ඒක පැත්තා. ඊට පස්සේ සුදු ලුණු බිකි දෙකයි. ඔව් බිකි දෙකක. බිකි දෙකක් අරගෙන බිකි දෙකක් කපා ගත්තා. හරිද? ඒකත් කපාගෙන ඊට පස්සේ කරපුංචා දැන් රම්පේ නම් බැලුවේ නෑ රම්ප බලන්න ඕන. රම්පේ කෑල්ලකුත් දානවා. කරපුංච තියෙන්නේ. කරපුංච ගත්තා. කරපුංච දැම්මා. ඊට පස්සේ මිරිස්. නයි මිරිස් තිබුණා. කොච්චි තිබ්බා. මේ තියෙන්නේ කොච්චි. මේ තියෙන්නේ නයි මිරිස්. මේ තියෙන්නේ නයි මිරිස්. නයි මිරිස් ටිකත් ගාන්ට නයි මිරිස් කරල් දෙකයි කොච්චි කරලයි. කපාගෙන ඊට පස්සේදී ඒ ටික ගාන්ට එක තැනකට තියාගෙන තියෙන. දැන් මේ තියෙන්නේ මං හදන්න යන්නේ විශේෂ තැනකින්. විශේෂ ඒ කියන්නේ විශේෂ දෙයක් ඒ කියන්නේ රයිස් කුකර් එකේ වෙන මොකේකවත් නෙවෙයි. මේ තියෙන රයිස් කුකර් එක. ඕකට තමයි දාලා හදන්න තියෙන්නේ. හරි. මම මේ ටික දාන්න යන්නේ දැන් මගේ රයිස් කුකර් එකට. ඒ ටික දාගෙන ඉතින් ඒක දාන්න යන්නේ. හරි. ඒක හරි. ඊට පස්සේ අපිට තියෙන 3-5 වගේ වතුර දාන්න ඕන. 3-5 ටිකක් ඉස්සර වෙලා 3-5 ටික වතුර ටික දාලා කවලම් කරන්න ඕන. හරි. පළවෙනියටම එකතු කරනවා. පේනවද? 3-5. හරි. හැන්දි භාගයක් වගේ දැම්මේ. ඊට පස්සේ ගයිස් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් වගේ දාන්න. චුට්ටයි පොඩ්ඩයි දැම්මේ. ඊට පස්සේ ඔන්න යාළුවනේ දාන්නේ ඔන්න කහ අවශ්‍යම දේනේ. ඒක තමයි අපි දාන්න. කහ වැඩි දාන්නේ ටිකයි දාන්නේ. කහ වැඩි වුණොත් කන්න බැරි වෙනවා. හරි. ඒ ටිකත් ඔන්න ඊට පස්සේ විශේෂම දේ දාන්න යන්නේ යාළුවනේ. ඒ මොනවයි? මිරිස් කුඩු. පොඩ්ඩක් සෑයට තිබ්බට කමන්නේ කනවනේ. හරි. ටිකක් දාගත්තා. යාළුවනේ ඊට පස්සේ වතුර ඕන. වතුර ඔන්න දැන්ට චෝක්කු භාගයක් කෙනලා තියෙන්නේ. අත හොඳට හොදගෙන ඊට පස්සේ වතුර ටික දාලා කපලම් කරන්න තියෙන්නේ. දැන් කොහොමද තැම්බෙන්න ඕනනේ. අල තම්බෙන්න ඕන. වතුර තියෙන්න ඕන ටික. ඔකේ හොද්දන්නේ හදන්නේ. හරිද? තව වතුර ටිකක් දැම්මා. හරි. තව වතුර ටිකක් දාන්න. කහ ගතිය පොඩ්ඩක් මදි වගේ මට පේනවා. චුට්ටම දාමු බලන්න. යාළුවනේ කහ පොඩ්ඩක් මදි වුණා වගේ සීන් එකක් මට තේරෙනවා. චුට්ටක් දාමු. කාණ හිටවලා තීරවට හවුලනේ. ඔන්න හොඳේ. ඒ ටික ගාන්ට හදාගෙන දැන් තියෙන රයිස් කුකර් එකේ ගෙදර තියෙන එක ගන්නකෝ. මම මේ ගෙදර අම්මල නැති හින්දා හදනවා මේ. මේ රයිස් කුකර් එක ඊට පස්සේ තියලා රයිස් කුකර් එක වහලා ඊට පස්සේ දාන්න තියෙන්නේ. යාළුවනේ දැන් රයිස් කුකර් එකේ අරක තැම්බෙන්න තියලා තියෙන්නේ අල ටික. අල ටිකයි ගානට කොලම් කරලා ඒ ටික දැන් තියෙන්නේ මිටි කිරි ටික දාන්න. මිටි කිරි ටික දැන් මම හදාගෙන තියෙන්නේ. මිටි කිරි ටික දාන්න ඕන. මිටි කිරි දාලා තමයි හදන්නේ. මේ යාළුවනේ මේ පේනවද? නටනවා.
වතුර ටික නටනවා දැන් පේන්නේ නැතුව ගියා. කැමරේට හුමාල වැදුනා. මේ පේනවනේ. දැන් මේකට තමයි මිටි කිරි ටික දාන්නේ. ඔන්න ඉතින් මිටි කිරි ටික දාන්න ඕන දැන්. දාලා අපි විනාඩි 5ක් වගේ තියන්න ඕන. පොඩ්ඩක් කාලම් කරලා වගේ ගන්න ඕන. එතකොට තමයි දැක්කද කිරි හොද්දේ පාට අල හොද්දත් එක්ක. දැන් අල කෑලි උනත් තැම්බිලා තියෙන්නේ. දැන් මේක විනාඩි 5ක් තියන්න ඕන. හරි ගායි.